ආයුබෝවන් සුබ දවසක්. පියවර ප්‍රොඩක්ෂන් YouTube නාලිකාවත් එක්ක එකතු වෙන ඔබ සැම අපි සාදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන් වාසනාවන්. අද ඔබ හමුවට එන්නේ තවත් ඉතා වටිනා ඉඩමක් ලාභයට ගන්නට පුළුවන් ස්ථානයක් හඳුන්වා දෙන්නට. මේ ඉඩම තියෙන්නේ 143 හංවැල්ල කොළඹ මහා මාර්ගයේ රණාලහන්දියේ. රණාලහන්දිය කියලා කියන්නේ කඩුවෙල සහ හංවැල්ල අතර තිබෙන ප්‍රධාන හන්දියක්. මේ හන්දියෙන් හැරුණාම හෝමාගමට යන 298 බස් පාර තියෙනවා. මේ 298 බස් පාරේ කිලෝමීටරයක් පමණ ගියාම තමයි මේ පාර අයිනේ තියෙන පර්චස් 17ක ඉඩම හමුවන්නේ. මේ ඉඩම ඉදිරිපසින් පාරට තමයි මායිම් වන්නේ, පිටිපසින් වෙල්යායකට තමයි මායිම් වන්නේ. තනිකරම තනිතලා ඉඩමක් නෙවෙයි, පැත්තකින් උස කොටසකුත් තියෙනවා. ඒ උස කොටසේ තමයි අර පැරණි නිවස තියෙන්නේ. මේ ඉඩම ව්‍යාපාරයට එහෙම නැත්නම් පදිංචි වෙන්නට එහෙම නැත්නම් දීර්ඝකාලීන ආයෝජනයටත් ඉතාම හොඳයි. මොකද මිල සාධාරණ හින්දා මේ පාරේ මිල එන්නට වැඩි වෙනවා. ඒ නිසා මෙය ලාභදායී ආයෝජනයක්. උස කොටස කපලා ගොඩ කරලා සංවර්ධනය කරන්නට පුළුවන් තත්වයක තියෙනවා. ඒ වගේම මේ ඉඩම කොටස් දෙකකටත් ගන්නට පුළුවන්. දෙදෙනෙකුට එකතු වෙලා කොටස් දෙකකටත් ගන්නට පුළුවන්. මේ ඉඩම ඔප්පු ඉතාම පිරිසිදු තත්ත්වයේ තියෙනවා. ප්ලෑන් පිරිසිදු තත්ත්වයේ තියෙනවා. අයිතිකරුවන් මේ පර්ච් එකක් ලක්ෂ 5ක් කියලා මිල නියම කළාට සාකච්ඡා කරලා මිල සංශෝධනය කරගන්නට පුළුවන්. ඔබ උනන්දුවක් දක්වනවා නම් අපට කතා කරන්න. අපි ඔබට අයිතිකරුවන් මුණගස්වන්නම්, සාකච්ඡා කරන්නට අවස්ථාව ලබා දෙන්නම්. අපිත් උදව් කරන්නම්. සාධාරණ මිලකට මේ ඉඩම මිලදී ගන්නට පුළුවන් නම් මම හිතනවා ඒක ඔබේ වාසනාවක් කියලා. එක පැත්තකින් හංවැල්ල නගරයට කිට්ටුයි, අනිත් පැත්තෙන් කඩුවෙල නගරයටත් කිට්ටුයි, තුන්වෙනි පැත්තෙන් හෝමාගම නගරයටත් කිට්ටුයි. කෙලින්ම කොළඹට යන්නටත් කිට්ටුයි. ඒ නිසා පහසුකම් අතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔප්පු ප්ලෑන් ඉතාම පිරිසිදු තත්ත්වයේ තියෙනවා. ඒ නිසා බැංකු ණයක් උනත් යන්නට පුළුවන්. මං හිතන්නේ අයිතිකරුවන් අකමැති වෙන එකක් නැහැ. බැංකු ණයකින් උනත් මේ ඉඩම ගන්නට පුළුවන්. ලක්ෂ 85ක් වෙනවා අයිතිකරුවන්ගේ මිල. නමුත් අයිතිකරුවන් හා කතා කරලා සංශෝධනය කරගන්නට පුළුවන්. ඔබ උනන්දුවක් දක්වනවා නම් අපේ දුරකථන අංකයට කතා කරන්න. අපි අයිතිකරුවන් මුණගස්වන්නම්, සාකච්ඡා කරන්නම්, ඔබට මිලදී ගන්නට උදව් කරන්නම්. වීඩියෝ නරඹාට ඔබට ස්තුතියි. මෙවැනි වීඩියෝ දිගටම නරඹන්න අපව සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඔබගේ අදහස් අපිට කමෙන්ට් කරන්න. මෙවැනි වීඩියෝ ඔබගේ යාළුවන්ටත් නරඹන්න ෂෙයා කරන්න. ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉල්ලා එන්නම්. සෞඛ්‍ය නීති පිළිපදින්න. පරිස්සමෙන් ඉන්න.